සුබම සුබ දවසක් ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් අද 2025 දෙසැම්බර් 31 වෙනිදා ඒ කියන්නේ මේ අවුරුද්දේ අවසාන දවස. හෙට 2026 ජනවාරි 1 වෙනිදා අලුත් අවුරුද්දේ පළවෙනි දවස. ඉතින් මේ වීඩියෝ එක කරන්න හිතුවේ තුඹවගාව ගැන ඔයාලට කියලා දෙනවට අමතරව මේ ගෙවුන අවුරුද්ද සහ ලබන අවුරුද්ද ගැන පොඩි යමක් කතා කරන්න. ඉතින් 2025 කියලා කියන්නේ ඇත්තටම අපේ රටට සහ අපිට සෑහෙන කාලගුණික විපත් සහ සෑහෙන බාධක ආපු අවුරුද්දක්. කුසිකර්මාන්තයටත් එහෙමයි වගා කරන අපිටත් කාලගුණයෙන් සෑහෙන බාධා සිද්ධ වුණා. රටේම කුසිකර්මාන්තය කරන ගොවියන්ටත් ඒක ඒ විදිහටම බලපෑවා. සෑහෙන අර්බුද සිද්ධ වුණා. සෑහෙන පාඩු සිද්ධ වුණා. ඉතින් කොච්චර කාලගුණික වශයෙන් හානි ආවත් කොච්චර අර්බුද පැමිණියත් මේ කුසිකර්මාන්තය කියලා කියන්නේ මේ නවත්තන්න පුළුවන් වෘත්තියක් නෙමෙයි. හරිද? කොච්චර මොන ගැටලු ආවත් මේ කුසිකර්මාන්තය කියන වෘත්තිය අපිට නවත්තන්න හැකියාවක් නැහැ. මොකද මේ වෘත්තිය නැති වුණ දවසට මේ මෙහි පිට ලෝකයේ මිනිස්යාගේ පැවැත්ම එතනින් සදාටම නවතිනවා. ඒ කියන්නේ ආහාර නිෂ්පාදන කියන කර්මාන්තයේ නැවතුන දවසකට ලෝකයේ මිනිස්සුන්ට ඉදිරියට යාමට හැකියාවක් නැහැ. මොකද මේ ලෝකයේ අපි හැමදේම කරන්නේ ඇත්තටම මේ කවුරු කොහොම කිව්වත් කන්නද ජීවත් වෙන්නද කන්නේ කියන එක ගැන කොච්චර තර්ක කරත් ඇත්තටම කන්න ජීවත් වුණත් ජීවත් වෙන්න කෑවත් ආහාර කියන එක මිනිස්යාගේ ප්‍රධානම කොටසක් ජීවිතේ. එතකොට මේ කොටස සම්පූර්ණ කරන්නේ කුසිකර්මාන්තය කරන ලෝකයේම ඉන්න ගොවීන්. ඉතින් මේ කර්මාන්තය කාටවත් නවත්තන්න හැකියාවක් නැහැ. මොන කාලගුණික බාධාවත් මොන දේශගුණික බාධාවත් රටේ පරිපාලනමය බාධාවත් කිසිම ගැටලුවක් මොන දෙයකදී වුණත් අපිට මේක පාඩු සිද්ධ වුණත් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒක අපි මුදලක් හම්බ කරගන්න කරන අපේ රස්සාව වුණාට රස්සාවට එහා ගිහිල්ලා අපි මුදලක් හම්බ කරගත්තත් නැතත් අනිවාර්යයෙන්ම මේ වෘත්තිය කරන්න සිද්ධ වෙනවා ලෝකේ පැවැත්ම උදෙසා. ඉතින් එහෙම ගොඩක් වටිනාකමක් තියෙන ඊටාම දේවත්වයෙන් සැලකිය යුතු ලෝකයේ යම් වෘත්තියක් තියෙනවා නම් ඒ කුසිකර්මාන්තය කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ ගෙවිලා යන 2025 අවුරුද්දේ මොන ප්‍රශ්න ආවත් මොන දේ කරත් කුසිකර්මාන්තයෙන් ජීවිතය ජය ගන්න සහ රටට ලෝකයටම ඉන්න මනුෂ්‍යයාට සේවයක් කරන්න කුසිකර්මාන්තය තෝරගත්ත සහ තෝරගන්න ඉන්න අයටත් කියන්නේ ඇත්තටම මේක පිනක්. ඒ වගේම හොඳ වෘත්තියක් සහ හරියට කරොත් වටිනාකමක් තියෙන ගොඩ යන්න පුළුවන් ගේමක් ගහන්න පුළුවන් වෘත්තියක්. ඉතින් මේ ගෙවිලන අවුරුද්දෙත් වෙච්ච අඩුපාඩු අතපසුවීම් තියෙනවා නම් ඒවා හදාගෙන ගැටලු තියෙනවා නම් ඒවත් නිවැරදි කරගෙන අපි එළඹෙන 2026 අවුරුද්ද සාර්ථක කුසිකර්මාන්තය අතින් ගේමක් ගහන්න පුළුවන් මට්ටමට පත් වෙන අවුරුද්දක් කරගමු කියලා සමහරවිට ප්‍රාර්ථනා කරමු. ඉතින් අපිට පුළුවන් විදිහට මම දන්න දේවල් මම ඔයාලට කියලා දෙනවා. ඔයාලට ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒවා මගෙන් කමෙන්ට් එකක් දාලා හරි අහන්න. ඉතින් මොන හරි විදිහකින් මගෙන් අහන්න YouTube එකේ පුළුවන්, Facebook එකේ පුළුවන්, TikTok වල ඉන්නවා. ඉතින් මේ හැම සෝෂල් මීඩියා එකකම මම ඉන්නවා. ඉතින් ගොඩක් සක්‍රියව ගැවසෙනවා YouTube එකේ. කමෙන්ට් එකක් දාලා හරි අහන්න ගැටලු තියෙන දේවල් පුළුවන් විදිහට උත්තර දෙන්න. ඉතින් දන්න නොදන්න ඔයාලා දන්න දේවල් මාත් ඉගෙන ගන්නවා. මම දන්න දේවල් ඔයාලට කියලා දෙනවා. අපි ඉගෙනගෙන ගේමක් ගහමු 2026 අවුරුද්ද. ඉතින් සුබ නවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආයෙත් ලබන අවුරුද්දේ තවත් අලුත් වීඩියෝ වලින් හම්බෙමු. සුබ දවසක්. එහෙනම් ඔයාලා හැමෝටම